මිශ්‍රාර්ථිකයක ලක්ෂණ වාසිය අවාසි පිළිබඳව ටිකක් වැඩි අවධානයක් දෙන්නවා පළවෙනි පාඩමට අදාළව. සමතුලිතයට අදාළ ගණනය කිරීමක් මේ පාර අපේක්ෂා කරන්න පුළුවන් අපිට. අවම මිලට අදාළව ඒක නම් ගොඩක් දුරට ඔයාලා ප්‍රැක්ටිස් කරලා තියෙන මාතෘකා දෙකක්. අවම මිලට අදාළ ඌණ පූර්ණ ගෙවීමයි අධිසප්පිම මිලදී ගැනීමයි. පූර්ණ තරගකාරී වෙළඳපොළකාර මේ ව්‍යාපාර ආයතන නිෂ්පාදනයේ යෙදී සිටින අධීර ටික තියෙන්නේ. එතකොට ඒකදී අපි කතා කරනවානේ මේ මුළු ප්‍රවේශය සහ ආන්තික ප්‍රවේශය කියලා එකක්. ඔගේ ආන්තික ප්‍රවේශය ටිකක් හොඳින් බලාගෙන යන්න. ඍජු පිරිවැය වක්‍ර පිරිවැය. ඍජු පිරිවැය ආරෝපිත පිරිවැයත් එක්ක ඒ කියන්නේ රචනා ප්‍රශ්නයකට කියන්නේ තියරි ප්‍රශ්නයක් අහන්න ඉඩ තියෙනවා. ඍජු පිරිවැයට මොනවද අයිති වෙන්නේ? වක්‍ර පිරිවැයට මොනවද අයිති වෙන්නේ වගේ. හරි. නිෂ්පාදනීමෙන් බැහැර කරන එක ඔක 2024 අහලා තිබ්බා. නිෂ්පාදනීමෙන් බැහැර කරන ගනුදෙනු මොනවාද? හරි සිද්ධි මොනවාද? ධන නිමවුම් පරතරය තියෙනව නේද? අපි කතා කරන්නේ අර අපේක්ෂිත ඉල්ලුමට වඩා වැඩි ඉල්ලුමක් තියෙනවා නම් මොකද්ද පරතරය? ඊට වඩා අඩුවෙන් තියෙනවා නම් මොකද්ද පරතරය? ධන නිමවුම් පරතරය සහ ඍණ නිමවුම් පරතරය ප්‍රස්ථාරික නිරූපණයක් හොඳට බලාගෙන යන්න යද්දී ඒකදී උද්දමනාත්මක පරතරය සහ අවදමනාත්මක පරතරය ඔය 3-4ම හොඳට බලන් යන්න ඕනේ ආයතේ. ඒත් එක්කම අනිවාර්යෙන් මේ පාර කේන්සියානු න්‍යාය හොඳට බලාගෙන යන්න. කේන්සියානු න්‍යායට අදාළව උද්දමනයක් ඇති වෙන්නේ කොහොමද? ඉල්ලුමෙන් නැතුණු උද්දමනය. සුද්ධ පොදු භාණ්ඩ ගැන අපි කතා කරන්නේ. සුද්ධ පොදු භාණ්ඩ, අවගුණ භාණ්ඩ, හරි සුබ සාදර භාණ්ඩ. මේ භාණ්ඩ ටික හොඳට බලලා යන්න. අනිවාර්යෙන් ඕකෙන් ප්‍රශ්නයක් ජනප්‍රියයිනේ. නේද? ඔය භාණ්ඩ වර්ග වලින් ප්‍රශ්නයක් ජනප්‍රියයි. ඒක නිසා අනිවාර්යෙන් අහන්න තියෙන ඉඩකඩ 90ක් 95ක් විතර. භාණ්ඩ හරි. විදේශ විනිමය අනුපාතිකයේ අධිතක්සේරු වීම සහ අවතක්සේරු වුණාම මොනවද තියෙන ප්‍රතිවිපාක? තව 8 වෙනි ප්‍රශ්නෙට මෙන්න මේ ප්‍රශ්නයක් හැදෙන්න පුළුවන්. අර ගෝලීය අර්බුදකාරී තත්ත්වය කොහොමද විදේශ වෙළඳාමට බාධාවක් වෙන්නේ? මොන වගේ බලපෑමක්ද තියෙන්නේ? ඒක ලංකාව වගේ රටකට කොයි වගේ බලපෑමක් ඇති කරයිද? ඔන්න ඔය වගේ ප්‍රශ්නයක් හැදෙන්න පුළුවන්. සා ගෝලීය අර්බුදයෙන් හින්දා විදේශ විනිමය වෙළඳපොළට විදේශ වෙළඳාමට මොන වගේ බලපෑමක් ඇතිවන තත්ත්වයක් තියෙනවද? වගේ අදහසක් හොඳට තියාගෙන යන්න.